හද සෙට් වෙන්නේ නැති සරුංගලේ චාන්න කට්ටි ඉන්න පුලන් තියෙනන් දන්නේ නැහැ අපි. පුලන් පිච්චර වෙලා තිබ්බා. නූල් එක ඔතනකන් කත්තුවේ ඔතනකන් නූල් ටික පුලන් තිබ්බා. දැන් උලන් නැහැ. බලමු. වීඩියෝ සෙට්. 5 minutes later. සරුංගලේ යවන්න යනවා. අපේ බොකයා තමයි මූලික ප්‍රධානත්වය. සරුංගලේ යනවා යවන්න හුලන් තත්ත්වෙත් නැහැ. වහින්නත් වගේ කෙලවෙයිද දන්නේ නැහැ බලමු. සරුංගලේ යවන්න යනවා. ඒ වුණාට සීන් එක තියෙන්නේ නිකමටවත් ගහක් කියලා නම නාමයක් හෙල්ලෙන්නේ නැහැ. හරි. ඒ වැවියා යන්න කුඹුරුයයි බොකේ ගුලියක් ආවා. අද බ්ලොග් එකේ අපි තුන් දෙනා විතරයි. අනික කට්ටිය බිසි වැඩ කට්ටිය කියා බෙහෙත් දාන්න. බලමු අතෙන්ට ගිහිල්ලාම. ඉතින් අපිට උපදෙස් දීදී යනවා. බලමු හුලන් නම් තියෙනවා. කට්ටිය නෑ කිව්වට. ඉබ්බද දාගත්තොත් සරුංගලේ ගොඩේ ගොඩ. ලංකාවට එන පාර ගයිස්. මේක තමයි සරුංගලේ යවන්න. යවා ගත්තා. මාර සීන් කියන හුලඟක් කියලා නම නාමයක් නෑ හොඳේ. පොපෝලා ගියෝ ඒ. ඔව්. අපේ පොපෝලා ගියේ. පොපෝ නෑ පොපෝ. වැඩට ගියානේ ඉතින් අද බ්ලොග් එකට පොපොත් නෑ. අපි තනියෙන් ඉන්නේ. සරුංගලේ බලමු. ගහක් හෙල්ලෙන්නේ නැහැ. බලමු අපි කොහොමද උඩට දාගන්න සරුංගලේ. try එකක් දාන්න. A few moments later. ජෙනියයි හුලන් නෑ. චූටේ මම අතනින් අනාථ වෙලා අපි මෙහෙන් අනාථ වෙලා. හුලන් ඒ කියන්නේ බායියක් වගේ පොඩි සරුංග කැල්ලක් ගෙනවනේ යවන්න තරම් හුලන් තියෙනවා. ලොකු සරුංගලයක් උඩට දාගන්න තරම් හුලන් ප්‍රමාණයක් නෑ. සරුංගලේ ඉන්නවා බලමු. උඩට දාගත්තොත් ගොඩේ ගොඩ. බලමු උඩට දාන එකේ සෙට්. හුලන් මදිමල්ලි හුලන් කැරගෙන. ගල් යවුවා. සරුංගල් ගියේත් නෑ. එහෙනම් අපේ ගුලිත් ආවා. එහෙනම් අපි හෙට අපි බ්ලොග් එකකින් සෙට් වෙමු. එහෙනම් අදට ඉවරයි. subscribe කරලා තියාගන්න. bye. ජය.